අද අපි කතා කරමු ඩ්‍රයිවිං ලයිසන් එක්සෑම් එකට දිනයක් දාගන්නේ කොහොමද කියලා. ඕගොල්ලෝ මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඉවර වුණාට පස්සේ අනිවාර්යයෙන්ම මේ ස්ටෙප්ස් ටික අනුගමනය කරන්න. මොකද අවසානයේ සඳහන් කරලා තියෙනවා ඉතා වැදගත් කරුණු කිහිපයක්. ඕගොල්ලන්ට රස්තියාදු නොවි හරියට කොහොමද එක්සෑම් එකට දිනයක් සහ මෙඩිකල් එක ගන්න කොහොමද කියලා. හරි. මුලින්ම අපිට ටාස්ක් දෙකක් තියෙනවා. මෙඩිකල් එක සහ එක්සෑම් එකට දිනයක් දා ගැනීම. දිනයක් දාගන්න කලින් අපි කරන්න ඕනේ මෙඩිකල් එක ගන්න. මෙඩිකල් එක පාස් වෙන්න ඕනේ. එතකොට මෙඩිකල් එක ගන්න අපි මුලින්ම කරන්න ඕනේ ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ. මොකද පහළ දෙපාර්තමේන්තුවෙන් වෛද්‍ය සහතිකය ලබා ගන්න කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගන්න ඕනේ. මුලින් Google එකට ගිහිල්ලා e-channeling කියලා සර්ච් කරන්න ඕනේ. e-channeling.com e-channeling.com කියලා සර්ච් කරාම එන පළවෙනි ලින්ක් එකෙන් ඕගොල්ලන් ඇතුළට යන්න ඕනේ. මේ වෙබ්සයිට් එක ඇතුළට යන්න ඕනේ. වෙබ්සයිට් එක ඇතුළට ගියාම ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ කෙරවලේ තියෙන medical for driving license කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන branch name එක දාන්න. මෙතනදී මම දාන්නේ වේරහැර branch එක. ඕගොල්ලන් ප්‍රදේශයේ තියෙන මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ branch එක මෙතන දාන්න. ඒ ක්ලික් කරාම ඕගොල්ලන්ට තෝරගන්න එනවා දිනයක්. ඒ දිනය වෙන් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ආකාරයට අදාළ දින වෙලාවක් තෝරගන්න පුළුවන්. මෙඩිකල් එක ගන්න අනිවාර්යයෙන්ම උදේ වරුවක් තෝරගන්න. ඒ දිනය වෙන් කරගත්තට පස්සේ ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් ඔයාගේ නම, ඊට පස්සේ ඔයා පාවිච්චි කරන ඊමේල් එක, ඊට පස්සේ ෆෝන් නම්බර් එක, ඊට පස්සේ ඔයාගේ ID කාඩ් නම්බර් එක සහ වාහන වර්ගය, vehicle type එක, සැහැල්ලු වාහනද බර වාහනද කියන එක තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක දාන්න ඕනේ. ඊළඟට ස්ක්‍රෝල් ඩවුන් කරාම ඔයගොල්ලන්ට මෙතන පේනවා අපොයින්ට්මන්ට් එකට ඔයගොල්ලන් ගෙවන්න ඕන ගාණ ₹114ක් වෙන්නේ. ඒක ඔයගොල්ලන් කාඩ් පේමන්ට් එකකින් මෙතනදී අනිවාර්යයෙන් පේ කරන්න ඕනේ. අපොයින්ට්මන්ට් එක ඒගොල්ලන්ට කන්ෆර්ම් කරගන්න ඕන නිසා. මෙතනදී ඕගොල්ලන්ගේ කාඩ් එකේ වර්ගය තෝරගන්න, කන්ඩිෂන්ස් වලට ඇක්සෙප්ට් දීලා proceed to payment කියන එක ක්ලික් කරන්න. ඒක කරාම මෙතනදී ඔයගලන්ට පුළුවන් Visa ද Mastercard ද කියලා තෝරගන්න. ඊට පස්සේ කාඩ් නම්බර් එක දාන්න. ඊට පස්සේ expire month එක සහ expired එක ඔයගලගේ කාඩ් එකේ තියෙන details ටික මෙතන fill කරගන්න. fill කරගෙන ඉවරලා ඔයගලන් pay කියන බටන් එක ක්ලික් කරන්න. ඔයාගේ phone number එකට සහ ඔයාගේ Gmail එකට confirmation mail එකක් එනවා සහ message එක phone එකට එනවා. ඔයාගේ අපොයින්ට්මන්ට් එක ගොල්ලන් බුක් කරගත්තා කියලා. හරි, දැන් අපි බලමු කොහොමද එක්සෑම් එකට දිනයක් දාගන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕනේ එක්සෑම් එකට දිනයක් දා ගැනීම සඳහා මේ පෙන්නලා තියෙන ෆෝන් නම්බර් එකෙන් හෝ අදාළ URL ලින්ක් එකකින් ගිහින් අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනි. මොකද අනිවාර්යයෙන්ම ඕගොල්ලන් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළට යනකොට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ මේ මැසේජ් එක තියෙනවද නැද්ද කියලා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ප්‍රශ්න කරලා ඒගොල්ලන් අහනවා. හරි, මුලින්ම අපි දැන් බලමු කොහොමද ෆෝන් නම්බර් එකෙන් අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කියලා. මුලින්ම මේ ෆෝන් නම්බර් එකට ටයිප් කරලා ෆෝන් නම්බර් එකට කෝල් එකක් ගන්න. කෝල් එකක් ගත්තාම මුලින්ම ඔයගෙන් අහන්නේ භාෂාව තෝරගන්න. ඔයාට පහසු භාෂාවක් තෝරගන්න. එක්දින සේවාව යටතේ රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීම සඳහා අංක 1 ඇතුළත් කරන්න. සාමාන්‍ය සේවාව යටතේ රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීම සඳහා අංක 2 ඇතුළත් කරන්න. නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට හෝ අලුතින් වාහන පන්ති ඇතුළත් කර ගැනීම සඳහා අංක 3 ඇතුළත් කරන්න. ඔබගේ වෙන් කරවා ගැනීම තහවුරු කිරීම සඳහා කරුණාකර මතක් වැඳී සිටින්න. කරුණාකර අංක 10කින් යුත් ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න. මෙතනදී ඔයාගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරන්න. ඔය ෆෝන් නම්බර් එකට තමයි අපොයින්ට්මන්ට් එකේ මැසේජ් එක එන්නේ. කරුණාකර ඔබගේ ජාතික හැඳුනුම්පතෙහි පළමු අංක 9 ඇතුළත් කරන්න. මෙතනදී ඕගලන්ගේ ID නම්බර් එකේ මුල් අංක 9 විතරයි ඇතුළත් කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. මුල් අංක 9 විතරයි. වැඳී සිටියට ස්තුතියි. ඔබට ලබා දී ඇති දිනය දෙසැම්බර් 11 පස්වරු 1:45. තහවුරු කිරීමට අංක 1 යොදන්න. වෙනත් දිනයක් ලබා ගැනීමට අංක 2 යොදන්න.
අපේ යොමු අංකය වනුයේ 1. මෙම යොමු අංකය ඔබට කෙටි පණිවිඩයක් මගින්ද දැනුම් දෙනු ඇත. ස්තුතියි. හරි, දැන් අපි බලමු URL link එකෙන් කොහොමද අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කියලා. දෙකෙන්ම අපොයින්ට්මන්ට් දාගන්න අවශ්‍ය නැහැ. ඔයාට පහසු ක්‍රමයකින් එක්කෝ ෆෝන් නම්බර් එකෙන් හෝ එහෙම නැත්නම් URL link එකෙන් ගිහිල්ලා දෙකෙන් එකකින් අපොයින්ට්මන්ට් එකක් දාගත්තා නම් ඩී කරගන්න පුළුවන්. මුලින්ම DMT අපොයින්ට්මන්ට් කියලා Google එකේ සර්ච් කරන්න. පළවෙනි link එකෙන් ඔයගොල්ලන් ක්ලික් කරන්න. පළවෙනි link එක මෙඩිනි ඩිපාර්ට්මන්ට් ඔෆ් මෝටර් ට්‍රැෆික් අපොයින්ට්මන්ට් වෙබ්සයිට් එක. NIC නම්බර් එක ඇතුළත් කරන්න. ෆෝන් නම්බර් එක ඇතුළත් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ ෆෝන් නම්බර් එකට එන OTP කෝඩ් එක. ඒ OTP කෝඩ් එක මෙතන දැන් ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ වැලිඩේට් වෙනවා. දැන් තියෙන්නේ අපොයින්ට්මන්ට් එක දාන්න ඕන ඔෆිස් එක තෝරන්න. ඊට පස්සේ අපොයින්ට්මන්ට් කැටගරි එක, ඊට පස්සේ දිනය, ඊට පස්සේ දාන්න තියෙන්නේ වෙලාව. ඔය ටික දාලා අපි බුක් අපොයින්ට්මන්ට් කියන එක ක්ලික් කරාට පස්සේ අපොයින්ට්මන්ට් එක සක්සස්ෆුලි අපොයින්ට්මන්ට් එක ඒගොල්ලන් ගත්තා කියලා ඔයගලන්ට මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා. ඒ වගේම ඔයගලගේ ෆෝන් එකටත් මැසේජ් එකක් එනවා. හරි, විශේෂ කරුණු අපි මේ වෙලාවේ ප්‍රධාන කාර්යයන් දෙකක් කරා. පළවෙනි එක තමයි මෙඩිකල් අපොයින්ට්මන්ට් එකක් දාගන්න එක. දෙවෙනි එක තමයි එක්සෑම් ඩේට් අපොයින්ට්මන්ට් එකක් දාගත්ත එක. විශේෂ කාරණාව තමයි ඔයාලා මෙඩිකල් අපොයින්ට්මන්ට් එකේ සහ එක්සෑම් ඩේට් අපොයින්ට්මන්ට් එකේ දිනයන් එකම දවසක විය යුතුමයි. හරිද? එහෙම නොවුනොත් ඔයගලන්ට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා දිනයන් දෙකකදී මේ කාර්යභාරයන් දෙක සිද්ධ කරගන්න. එතකොට ඔයගලන් දවස් දෙකකට එන්න වෙනවා. මේ දවසේ මෙඩිකල් එක ගන්න, දෙවෙනි දවසේ එක්සෑම් එකට දිනයක් දාගන්න. ආයෙ ඊට පස්සේ ඔයගලන්ට තවත් දවසක ඔයගලන්ට යන්න වෙනවා එක්සෑම් එකට පෙනී ඉන්නත් ඔයගලන් තවත් දවසක යන්න වෙනවා. එතකොට දවස් 3ක් එක දවසින්ම මේ වැඩ දෙක කරගන්න පුළුවන් ඔයගලන් එකම දිනයකදී මේ අපොයින්ට්මන්ට් එක හරියටම දාගත්තොත්. ඊට පස්සේ ඔයගලන්ට මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ දේවල් මේ විදිහට කරන්න කියලා. හරිද? මුලින්ම එක්සෑම් ඩේට් අපොයින්ට්මන්ට් එක දාගත්තොත් හොඳයි. හරිද? මොකද ඒකට අපිට මුදලක් වැය වෙන්නේ නැහැ. මෙඩිකල් අපොයින්ට්මන්ට් එක දාගන්නකොට අපිට මුදලක් වැය වෙනවා. ඒක නිසා මුලින්ම එක්සෑම් ඩේට් අපොයින්ට්මන්ට් එක මුලින්ම දාගෙන ඉවර වෙලා ඒ අදාළ දිනයට මෙඩිකල් අපොයින්ට්මන්ට් එක දාගත්තොත් ඔයගලන්ට කිසිම ප්‍රත්‍යාදවකින් තොරව මේ වැඩේ හරියටම කරගන්න පුළුවන්. තව කාරණාවක් තමයි අනිවාර්යයෙන්ම ඔයගලන් මෙඩිකල් එක සඳහා දේවරුවක්. ඒ කියන්නේ දැන් අපි දිනය වෙන් කරගත්තා. දිනයට පස්සේ තියෙන වෙලාව මෙඩිකල් එක වෙනුවෙන් උදේවරුවකුත් එක්සෑම් ඩේට් අපොයින්ට්මන්ට් එක සඳහා දවල් වරුවකුත් යොදාගත්තොත් ඔයගලන්ට ඉක්මනට මේ කාර්යභාරය මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඉක්මනට කරගන්න පුළුවන්. මොකද උදේම ඕගොල්ලන් මෙඩිකල් එකට ගිහිල්ලා මෙඩිකල් එක පාස් වෙනවා. පාස් වුණාට පස්සේ දවල් වරුවේදී එක්සෑම් එකට ටිකක් දාගන්න. හරිද? එතකොට ඒ කාර්යයන් දෙක ගන්න එතනදී බැලන්ස් වෙනවා. ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. හරි. මේ වෙනකොට අපේ වැඩෙන් 50% වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ අපි අපොයින්ට්මන්ට් එක දාගත්ත දිනයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන්න. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන්න කලින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඩොකියුමන්ට්ස් දෙකක් අරගෙන යන්න ඕනේ. පළවෙනි එක තමයි ඔයගේ ඩෙන්ටිටි කාඩ් එක සහ ඔයාගේ උපැන්න සහතික. උපැන්න සහතිකය අනිවාර්යයෙන්ම ඔරිජිනල් උපැන්න සහතිකයක් වෙන්න ඕනේ. කොපීස් ඒගොල්ලන් බාරගන්නේ නැහැ. ඔරිජිනල් උපැන්න සහතිකයක් වෙන්න ඕනේ. පිටිපස්සේ දම්පාට සීල් එක ගහලා තියෙන එකත් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයගේ ඔරිජිනල් උපැන්න සහතිකය අරගෙන යන්න. උපැන්න සහතිකය බාර දෙනවා. ඒගොල්ලන් තියාගන්නේ නැහැ. ඒකින්ද කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන් ඔරිජිනල් උපැන්න සහතිකය අරගෙන යන්න. දැන් ඔයා අදාළ ඩොකියුමන්ට්ස් ටිකත් ඔක්කොම අරගෙන ඔයා දැන් උදේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියාම එතන සිකියුරිටි ගාඩ් ඔයාගෙන් අහනවා ඔයා මොකටද ආවේ කියලා. ඔයා එතනදී සිකියුරිටි ගාඩ්ට කියන්න මම මෙඩිකල් එක ගන්නයි ආවේ කියලා. සිකියුරිටි ගාඩ් කියයි මෙන්න මෙතනට යන්න කියලා. පොඩි කවුන්ටර් එකක් තියෙනවා. ඒ කවුන්ටර් එකට ගියාම ඕගලන්ට
පොඩි ඔයාගේ අපොයින්ට්මන්ට් එක ඒගොල්ලන් චෙක් කරනවා. එයා අහයි ඔයාගෙන් විස්තර ටික. ඔයාගේ ID කාඩ් එක හරි එහෙම නැත්නම් ෆෝන් නම්බර් එක හරි අහයි. ඊට පස්සේ ඒගොල්ලන් කම්පියුටර් එකේ ඔයගොල්ලන් බලයි අපොයින්ට්මන්ට් එක දාලාද තියෙන්නේ කියලා. රිසිට් එකක් දෙනවා. මෙන්න මේ තැනට යන්න කියලා. මුලින්ම කරන්නේ ඔයාගේ උස සහ බර බලනවා. බර බලලා ඔය රිසිට් එකෙන් ඔයගොල්ලන් ලියලා දෙනවා. ලියලා දීලා ඔයගොල්ලන් පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න වෙනවා. ඔයාගේ නම්බර් එක කතා කරයි. කතා කරාම ඔයාගේ ID කාඩ් එක අරගෙන ඔයාගේ ෆොටෝ එකක් එහෙම ගහලා ඒගොල්ලන් ඩේටා වගේක් කම්පියුටර් එකට ඉන්පුට් කරගන්නවා. ඔයා ඊට පස්සේ ඒගොල්ලන් යවන්නේ සල්ලි ගෙවන්න. අනේ රුපියල් 1500ත් රුපියල් 3000ත් අතර මුලින්ම ගන්නවා නම් මම හිතන්නේ 1500යි යන්නේ. කොයිකටත් වැඩිපුර කීයක් හරි අරගෙන යන්න. මොකද මෙඩිකල් එක ගන්න දෙන කාඩ් පේමන්ට් ගන්නෙ නෑ. මේ ඒක නිසා අනිවාර්යයෙන්ම රුපියල් 5000ක් හෝ 6000ක් අරගෙන යන්න. ඊට පස්සේ කරන්නේ ඕගොල්ලන්ගෙන් ලේක ගන්නවා. ලේක ගන්න තැනට ඕගොල්ලන් යවනවා. ලේක ගත්තට පස්සේ ඕගොල්ලන්ව ડોක්ටර්ට දානවා මෙඩිකල් එක කරන්න. අනිවාර්යයෙන්ම ලූස් කලිසමක් ඇදගෙන යන්න දනිස් බලනවා. හරි ඔයා මෙඩිකල් එක පාස් නම් ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. මොකද ඩොකියුමන්ට්ස් වලට හම්බෙන්නේ නැහැ. ෆෝන් එකට එන මැසේජ් එක තමයි උන්ට හම්බෙන්නේ. එක්තන ඉන්න වැඩ කරන කවුරු හරි ඔෆිසර් කෙනෙක්ගෙන් අහන්න එක්සෑම් එකට දිනයක් දාගන්න මම කොතනටද යන්න ඕනේ කියලා පෙරහැරනම් H හෝල් එකට යන්න කියලා ඒගොල්ලෝ කියනවා. ආ දැන් මෙඩිකල් එක පාස් නේ. දැන් අපි කරන්න ඕනේ ඔයා ඒ තැනට යන්න. ඔයා එහෙම දැන් දවල් වරු වුණා ටක් ගාලා කෑම එකක් එහෙම කාලා එක්සෑම් එකට දිනයක් දාගන්න ඕන හෝල් එක ගාවට යන්න. එතනට ගියාම අපොයින්ට්මන්ට් එකක් දාගත්තනේ කලින්. අන්නේ අපොයින්ට්මන්ට් එක අහනවා. එතන ඉන්න සිකියුරිටි ගාඩ් ඔයාගෙන් මේ මැසේජ් එක කෝ කියලා ඔයාගෙන් අහනවා. ඒක පෙන්වන්න. ඔයාගේ අපොයින්ට්මන්ට් මැසේජ් එක පෙන්වන්න නිලධාරියාට. ඊට පස්සේ එයා කියයි මෙන්න මේ කවුන්ටරයට යන්න කියලා. එතනදී මැසේජ් එක බලලා ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එක උපැන්න සහතිකය ඔයාගෙන් ඉල්ලනවා. ඒ ඉල්ලගත්තට පස්සේ ඔයාට පොඩි ටෝකන් එකක් හම්බෙනවා. ඔයාගේ ටෝකන් නම්බර් එකට කතා කරනවා. ඔයාට පොඩි වෙලාවක් එතනට වෙලා ඉන්න වෙනවා. හරි මේ වෙනකොට 85ක විතර වැඩ දැන් ඉවර වෙලා තියෙන්නේ. ඔයාට දැන් කරන්න තියෙන්නේ ඒගොල්ලන් වගේ ටෝකන් නම්බර් එකට කතා කරාම ඔෆිස් එක ඇතුළට යන්න තියෙන්නේ. ඒ ප්‍රොසීඩියර් ටක් ගාලා වෙනවා. ඕගොල්ලන්ට ෆින්ගර් ප්‍රින්ට් එක දෙන්න ඕනේ. ෆින්ගර් ප්‍රින්ට් එක දීලා පොඩි ඩීටේල්ස් ටිකක් ගන්නවා. එච්චරයි තියෙන්නේ. උපැන්න සහතිකේ ස්කෑන් එකක් ගන්නවා. ඒ වගේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඒ කරලා ඉවරලා ඔයාගේ වාහන පන්ති අනුව සෑහළු වාහන ඔක්කොම දානවා නම් ඒ අදාළ ගාණ ඔයාට ගෙවන්න වෙනවා. එතනදී සාමාන්‍ය සැහැල්ලු වාහන සඳහා රුපියල් 5500 වගේ මුදලක් වැය වෙනවා. සමහරක් විට මේවා වෙනස් වෙන්නත් පුළුවන් මේ මිල මුදල්. ඒක නිසා පොඩ්ඩක් වැඩිපුර කීයක් හරි අරගෙන යන්න අනිවාර්යයෙන්ම. එතන නම් කාඩ් පේමන්ට් උත් තියෙනවා. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔයාට කාඩ් එකකින් උනත් පේමන්ට් එක කරන්න පුළුවන්. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. එතනදී නම් කොයිකටත් වැඩිපුර කීයක් හරි අරන් යන්න. ඒක ඔයාට රස්තිය ආදු වීමේ ප්‍රවණතාවය අඩු වැඩි කරගන්න පුළුවන් ඒ දේ නිසා. සාමාන්‍යයෙන් මෙතනදී අපිට මුදල විදිහට මෙඩිකල් එකට රුපියල් 1500ක් කියලා අපි ගත්තොත් අපි 3000ක් කියලා ගමු. මේ මෙඩිකල් එකට 3000යි සෑම් එකට දිනයක් දා ගැනීම සඳහා රුපියල් 6000ක් වෙන් කරොත් රුපියල් 9000ක් විතර එතනට යනවා. ඒක නිසා ඔයා ඒ වගේ ගාණක් ඔයා ළඟ තියාගන්න. එහෙම නොවුනොත් නැත්තම් ඔයාට අනිවාර්යෙන් රස්තියාදු වෙන්න වෙයි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.